ඉතිහාසගත ආදරයක ප්‍රේමනීය සිනමා සටහන. මේ වෙද්දී ලංකාවේ සිනමා ශාලාවල විශේෂිත ලස්සන අලුත්ම සිංහල චිත්‍රපටයක් ඉරගත වීම ආරම්භ කරලා. ඉතින් කුවේට් වල ඉඳන් එම චිත්‍රපටය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. දේවි කුසුමාසන මේ තමයි අලුත්ම සිංහල චිත්‍රපටය. ලයිකා ප්‍රොඩක්ෂන් නිෂ්පාදනයක්. ඉතින් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කවුද? ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරි. ඉතින් ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මාරම ඩිරෙක්ටර් කෙනෙක්නේ, නිර්මාණවේදියෙක්නේ. දිගු කාලයක් ගවේෂණය කරලා නිර්මාණකරණයේ යෙදෙන සුවිශේෂී සම්මානිත අධ්‍යක්ෂකවරයෙක්. දැන් ඔහු නිර්මාණය කරපු ටෙලිනාට්‍ය කිහිපයක් මතක් කළොත් වෙදහාමිනේ, දඩුබස්නාමානේ, අකාල සන්ධ්‍යා, ඒ වගේම සිනමාවේදී අග්නි 10, ගරිල්ලා මාකටිං, තව ගමසරප, මිදුණු විශ්වය, මේ වගේ ෆිල්ම් සිංහල සිනමාව තුලින් ප්‍රේක්ෂකයාට දායාද කරපු සම්මානිත අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් දේවි කුසුමාසන පෘතුගීසීන්ට එරෙහිව දැවැන්තව සටන් කරලා කන්ද උඩරට ආරක්ෂා කරපු පළවන විමල ධර්මසූරිය රජතුමා සහ කුසුමාසන දේවිය පිළිබඳව තමයි දිගහැරෙන්නේ මේ සිනමා පටයේ කතාව. ඉතින් හේමල් රණසිංහ සහ උදාරි වර්ණකුල සූරිය ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරනවා. ඉතින් හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතිහාසය අභිමානවත්ව ඉදිරිපත් කිරීමක්, පැහැදිලිවම යථාර්ථය. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ නැවතත් කියනවා පුදුමාකාර විදිහට කාලය අරගෙන ගවේෂණය කරලා ඒ අධ්‍යයනය කරලා තමයි නිර්මාණය යෙදෙන්නේ. ඉතින් අතීත ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය හොඳටම සාක්ෂි දරනවා. ඉතින් හැමෝම නැරඹිය යුතු සිනමා පටයක් තමයි මේ දේවි කුසුමාසන කියන්නේ. ලයිකා ප්‍රොඩක්ෂන් ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ලයිකා ප්‍රොඩක්ෂන් වෙනුවෙන් චානකී විජේරත්න මහත්මිය තමයි මේ චිත්‍රපටයේ මෙහෙයුම් කටයුතු දියත් කරලා තියෙන්නේ. විශාල පිරිවැයක් යොදවලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ලයිකා ප්‍රොඩක්ෂන් දේශීය සිංහල සිනමාවට ලබා දෙන මේ දායකත්වය ගැන ඉහළින්ම අගය කළ යුතුයි. මොකද කර්මාන්තයක් විදිහට සිංහල සිනමාව ආරක්ෂා විය යුතුයි. කලාත්මක ධාරාවේ, සමාන්තර ධාරාවේ, ඔය මැදමාව සිනමාව, ඒ වගේම අතිශය සරල විනෝදාත්මක සිනමාව, මේ අංශ තුනම සිනමාවේ ආරක්ෂා විය යුතුයි. ඉතින් ලයිකා ප්‍රොඩක්ෂන් ලබා දෙන ඒ මැදිහත් වීම හරි සුවිශේෂයි. අගය කරනවා නැවතත් කියන්නේ. ඉතින් යලිත තවත් කියන්නේ මේ කුවේට් වල ඉඳන් ලංකාවේ අපේ සිනමා ප්‍රේක්ෂකයන් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි දේවි කුසුමාසන කියන්නේ.